My gosh, she is so proud, right? මගේ අම්මෝ ඇය හරිම ආඩම්බරයි නේ කියලා අර කවුරු හරි කෙනෙක් ඇහුවට පස්සේ මේ සාමාන්‍යයෙන් කටි උත්තර දෙන්නේ කොහොමද? අපෝ කියලා වැඩක් නැහැ. අපෝ කියලා වැඩක් නැහැ කියලා. කොහොමද එහෙම කියන්නේ? මේ tell me about it. Tell me about it. අන්න එහෙම තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. අතටම ගත්තොත් මේ කෙල්ලෙක් කොල්ලෙක් වුණාම පොඩ්ඩක් ආඩම්බර වෙන්නත් ඕන. හරිද? ඉගෙන ආඩම්බර වෙනවා කියනම තමන් ගැන පොඩ්ඩක් ආඩම්බර වෙලා ටොක්සික් විදියට නැතුව සාමාන්‍යයෙන් පොඩ්ඩක් ආඩම්බර වෙන්න ඕන. එහෙම ආඩම්බර වෙනවා කියන්නෙම ඉගෙන තමන් තමන්ට රෙස්පෙක්ට් කරනවා නැත්නම් තමන් තමන්ට ආදරය කරනවා කියන එක තමයි පොඩ්ඩක් ආඩම්බර වෙනවා කියන එකේ තේරුම ඇත්තටම. අපේ කට්ටිය පැල් බැඳගෙන එළියට ආදරය කරන්න කලින් පුරුදු වෙන්න ඕනද ඉස්සෙල්ලම තමන්ට ආදරය කරන්න. එහෙම තමන්ට ආදරය කරන මිනිස්සු පොඩ්ඩක් ආඩම්බරයි තමයි. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ